අයිබෝන් සාදරයෙන් පිළිගන්න SL Bloomiya YouTube channel එකට. අද අරගෙන ආපු වීඩියෝ එක තමයි ඉවරෙච්ච perfume බෝතලයක් පාවිච්චි කරලා පැලයක් හිටව ගන්න ආකාරය. ඔගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න රැඳී ඉන්න කියලා. මට හම්බුණා ඉවරෙච්ච perfume බෝතලයක්. ඉතින් මන් දැන් මේ කරන්න යන්නේ මේකේ මේ මූඩිය ගලවලා මේක පෝච්චියක් විදිහට පාවිච්චි කරන්න හදාගන්න. පෝච්චියක් කොට ඇත්තම කිව්වොත් මම මේකේ මේ පැලේ හිටවන්න යන්නේ වතුරේ. හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක් හදන්න තමයි යන්නේ. හරි ඉතින් දැන් මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මේ උඩ තියෙන මේ ඔය අර පේනවනේ නිකන් අර ඒක මොකක්ද කියන්නේ ඒක තහඩුවකින් වගේ හදලා තියෙන කොටස ගලව ගන්න එක. පසින්දු ඒ පාර මේ එකක් ගෙනත් දුන්නා මට අර කපන පටියක් වැඩේ හරි ගියේ නෑ කොහොමටවත් ගලව ගන්න බෑ. ඊට පස්සේ ඉතින් මොනව කරන්නේ අන්තිමට ඒක අරගෙන අර පටියෙන් හිමින් වටේ කැපුවා. ෂේප් එකේ ටිකක් කපාගෙන ගියා. කපනවා මට බයයි මේකේ අර මූඩියේ එතන කට මූඩිය තියෙන තැන වගේ අර කට කෑල්ල කැඩිලා යයි කියලා. කොහොම හරි ටිකක් දුරට හැම පැත්තෙම කපා ගත්තා. ඊට පස්සේ පසින්දු හිමින් ඒක වටේටම කපලා මට ගලවලා දෙන්න සපෝට් එකක් දුන්නා. පැයක් විතර ගියා ඉතින් ඒක කපා ගන්න. කොහොම හරි ඔය දාගෙන මම මේ කපන්නේ මේ අර තහඩු කොටස. ඒක කැපුවාම නිකම්ම ඇතුලේ තියෙන බටේ එළියට එනවා. ඔය විදිහට කපාගෙන ගියයින් පස්සේ ඒකේ යට කෑල්ලක් ඉතුරු වුණා. ඊට පස්සේ මම ඒක අර නියකට එක පාවිච්චි කරලා ගලවලා ගත්තා. ඔන්න ඕක තමයි ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ. හරි. දැන් ඊළඟට බලමුකෝ මම මේකෙන් මොකද කරන්න යන්නේ කියලා. මම මේකෙන් දන්න යනවා මේකට වතුර දාලා වතුරේ පැල කරගන්න පුළුවන් ශාකයක්. ඔයගොල්ලෝ අපි හැමෝම දන්න ශාකයක් තමයි ස්පයිඩර් ප්ලාන්ට් කියන්නේ. මේ අර ස්පයිඩර් ප්ලාන්ට් කියන එක කියන්නේ ස්පයිඩර් කියන නම ඇවිල්ලා තියෙන්නේ එයාගේ පැල ආවයින් පස්සේ පැල අර මකුළුව වගේ එල්ලි තියෙනවා. අන්න ඒක නිසා තමයි එයාට ස්පයිඩර් ප්ලාන්ට් කියලා කියන්නේ. කොහොම හරි සිහින්දික පත්‍රනේ මෙයාලට තියෙන්නේ. මේවා ගෘහාශ්‍රිත ශාක වර්ග විදියට හඳුන්වනවා. කියන්නේ ගේ ඇතුලේ තියාගන්න පුළුවන් ශාක විදියට. ඉතින් මං කරන්න හදන්නේ මං ගාව තියෙන ස්පයිඩර් ප්ලාන්ට් එකක්. මෙන්න මේ පර්ෆියුම් බෝතලේ හිටව ගන්න. වතුර දාලා. ඊළඟට මේ ස්පයිඩර් ප්ලාන්ට් එකක තියෙන වැදගත්කම මොකක්ද? මේ ස්පයිඩර් ප්ලාන්ට් සාමාන්‍යයෙන් ඉන්ඩෝ ප්ලාන්ට් විදිහට තමයි ගොඩාක් පාවිච්චි කරන්නේ. මෙයාලා පසේ මෙන්ම වතුරවලත් හිටවන්න පුළුවන්. මද හිරු එළිය තියෙන තැන්වල තමයි මේ මෙයාලා ගොඩක් කැමති. හිරු එළිය ගොඩක් වටනහම අර ශාකයේ වර්ධනය අඩු වෙලා පත්‍ර කහ පාට වෙනවා. ගැසෙන සහිත තැන්වල හොඳට ශාකේ ලොකුවට හැදෙනවා. හැබැයි මෙයා වතුරේ හදද්දී ගොඩාක් පඳුරු ගහලා හැදෙන්නේ නැහැ. නමුත් වර්ධනයක් තියෙනවා. සාමාන්‍ය විදියට අපිට නඩත්තු කරන්න පුළුවන් ශාකය. ඊට පස්සේ මෙයාලගේ තියෙන විශේෂම දේ තමයි මෙයාලට මේ වාතය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය නිවස ඇතුළේ තියෙන කාබන් මොනොක්සයිඩ්, සයලීන් වැනි අහිතකර වායු ඉවත් කිරීමේ හැකියාවක් මෙයාලට විශේෂයෙන්ම තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතුව නිසා මේවා ඉතා ජනප්‍රිය ගෘහාශ්‍රිත ශාක විදියට හඳුන්වනවා. ඒක වගේම මේක නඩත්තුවත් පහසුයිනේ. කියන්නේ ඍජු එළිය නොමැති වුණත් හොඳින් මෙයාලා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සාපේක්ෂව මෙම ශාක විෂ සහිත භාවයක් නෑ කියලා තමයි සලකන්නේ. කියන්නේ කුඩා ළමයි සුරතල් සතුන් මේ ශාක පත්‍ර ආහාරයට ගත්තට විෂක් ඇති වෙන්නේ නෑ කියලා සැලකෙනවා. අනේ ඒක නිසාත් මේ ශාක ගෘහාශ්‍රිත ශාක විදියට වර්ධනය වෙන්න ගොඩාක් බලපානවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේකේ කතාව. ඊට අමතරව දැන් මෙයා වගා කරද්දි දැන් මම නම් ඉතින් වගා කරන්නේ මේක මේ වතුරේනේ. එහෙම නැතු පසේ තියෙනවා නම් මෙයාලා ගොඩාක් වතුර තිබ්බොත් මුල් කුණු වෙන්න පුළුවන් කියලා කියනවා ඉතින්. ඊට අමතරව හොඳ බැහැලා යන වතුර තියෙන අර ෆින්ගර් ටෙස්ට් එක පාවිච්චි කරලා පත්සේ තෙතමනය බලලා මෙයාලට වතුර දාන්න පුළුවන්. හොඳට පඳුරු විදියට මෙයාලා හැදෙනවා. ඊට අමතරව
මෙයාලගේ කුඩා පැල හටගන්නේ එළියට එල්ලිලා මකුළුවෝ ඉන්නවා වගේ කියලා තමයි ඒක කියන්නේ. එළියට එල්ලිලා තියෙන විදිහට තමයි මෙයාලගේ පැල හටගන්නේ. ඉතින් මේ පැල අරගෙන ඉඳලා නව පැල හදාගන්න පුළුවන්. ඊට අමතරව මෙයාලගේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාලගේ පත්‍ර අග දුඹුරු පාට වෙනවා. ඒකට මූලික හේතුවක් එක්කෝ පාංශු මාධ්‍යයේ නම් දිලීර වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙන්න ඕන. ඊට අමතරව ක්ලෝරීන් ප්‍රමාණය වැඩි නම් අපි පාවිච්චි කරන ජලයේ අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී මෙයාලගේ මේ පත්‍ර අග දුඹුරු පැහැවෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේ තමයි දවසක් පමණ තියලා ඒ කියන්නේ අපි කියමු රත් කරන ලද ජලය කියලා. එහෙම රත් කරලා දවසක් විතර තියලා නිවලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැසි ජලය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඉතින් මේ ශාකය ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න මේ ස්පයිඩර් ප්ලාන්ට් එකක් ඔයාලගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකතුවට එකතු කර ගන්න. හරි ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලෝගේ මේ ගැන තියෙන අදහස් ඒ වගේම like කරන්න. තවත් කෙනෙකුට බලන්න කැමති නම් share කරන්න. එහෙනම් ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.